සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. ඉතින් මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලුම දෙනා. අද මට හිතුණා ඔයාලට වටිනා කියන කියන්නේ ඔයාලට සතුටක් දැනෙන ආරංචියක් තමයි අද අරගෙන ආවේ. කියන්නේ ඒකත් ඔයාලට වටිනවා මුදල් ඉපයීම් සම්බන්ධව තමයි. ඉතින් මම දන්නවා මෙච්චර කාලයක් YouTube එකේ කරා. ඒකට මුදල් හම් වුණා. ඒ වුණාට ඕගොල්ලන්ට මේක පෙන්නුවෙත් නැහැ, කීවෙත් නැහැ. ඒ කියන්නේ මට මේ පාර සල්ලි හම්බුණා මට හිතුණා ඔයාලට කියන්න ඕනේ කියලා. ඒ කියන්නේ channel එකක් කරාට page එකක් කරාට පාඩු වෙන්නේ නැහැ ඔයාලට. තවත් වැඩක් කරන ගමන් ඔයාලට මේ වැඩේ හොද්දටම කරගෙන යන්න පුළුවන්. ගොඩක් හැකියාවන් තියන අය ඉන්නවා, දක්ෂතා තියන අය ඉන්නවා. ඉතින් ඒ අයට ගොඩක්ම ලේසි. දැන් මේ අපි එච්චර කාලයක් මම channel එක පටන් ගත්ත දා ඉඳන්ම අපි වීඩියෝස් දැම්මේ අපි ගාව තියෙන සාමාන්‍ය පොඩි ෆෝන් එකකින් තමයි. ඉතින් අපිට ලස්සනට වීඩියෝස් ටික කරගන්න බැරි වෙන්නේ ඒ හින්දා තමයි. හොඳ ෆෝන් එකක් ගන්න ඕනේ. ඉතින් ඒකට මේ ආදායමින් අපි බලනවා ඉදිරියට ගන්න හොඳ ෆෝන් එකක්. ඉතින් ඔයාලට මේ වගේ දෙයක් පටන් ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඉතින් මගේ ආදායම තියෙන්නේ මෙතනක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ආදායමක් ලොකු ආදායමක් ඔයාලටත් ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පටන් ගන්න. ඒකදී ඔයාලට බේසික් දෙයක් පටන් ගන්න. ඔයාලට ආහාර පැත්තද ඊට පස්සේ නැත්නම් තව ඔයාලා ඇඳුම් මහනවා වැඩි සමහරු මේ විලාස පැත්ත ඊට පස්සේ ගොඩක් පැතිකඩවල් තියෙනවා. එක එක බාණ්ඩ හදලා විකුණ ගන්න පුළුවන්. එයාලට කියලා දෙන්න පුළුවන්. දැන් ඔය මහන කෙනෙක් එක එක ඇඳුමක් මහන්න කියලා දෙන්නේ. අන්න ඒ වගේ ඔයාලගේ තියෙන දක්ෂතාවලින් මොකක් හෝ channel එකක් පටන් ගන්න, හොඳ එකක් පටන් ගන්න. ඉතින් ඒක අපි පොඩිම තැනේ ඉඳලා තමයි කොහොමද පටන් ගන්නෙ. ඒක වැඩි දියුණු කරගන්න ඕනේ. channel එකක් පටන් ගන්නකොට ඒකේ තියෙනවා නීති රීති ටිකක් ඒ ටික සම්පූර්ණ කරගන්න ඕනේ. හැබැයි ඉතින් බොරුවෙන් නම් කරන්න බෑ. බොරු පටන් ගන්න එපා කවදාවත්. ඒක ටික කාලයයි පැවැත්මක් නැහැ. ඉතින් ඒ වගේ අනික තමයි මේ හම්බෙන මුදල හැම මාසෙම එකම මුදලක් නෙමෙයි. අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. අපි දාන වීඩියෝස් අනුව අපි ගොඩක් හොඳ වීඩියෝස් දාන්න ඕනේ. කෙනෙක්ට බලන්න පුළුවන් විදිහේ කැමැත්තක් ඇති වෙන විදිහට වීඩියෝස් දාන්න ඕනේ. ඊට පස්සේ පටන් දාන්න ඕනේ. දවසක් අර දවසක් වගේ දාන්න හැමදාම දිගටම දාන්න පටන් ගන්න ඕනේ. හොඳ වීඩියෝස් බලන්න පුළුවන් විදියට දාන්න අනිවාර්යයෙන්ම ඒක අපි ආදායම අපිට හම්බ වෙන්නේ අපි දාන වීඩියෝස් එක බලන වාර අනුව. කියන්නේ views කියන්නේ අන්නේ views වලට තමයි ගෙවන්නේ. සහ ඒක බලන අපි දැන් විනාඩි 5ක් දැම්මොත් ඒකේ ටයිමින් එකත් බලනවා. ඉතින් ගොඩක් වටිනවයි බලන ටයිමින් එකත්. ඒ අනුව තමයි ඉතින් අපිට මුදල හම්බ වෙන්නේ. අපි වීඩියෝස් දානවා අඩුයි නම් ඔහේ ගණන් ගන්න නැතුව අද එකක් ලබන සතිය එකක් ඒ වගේ දානවා නම් ඉතින් අපිට මුදල් හම්බෙන්නේ නැහැ ගොඩක්. හම්බෙනවා කියන්නේ හිමීට හම්බ වෙන්නේ. ඒක මාස දෙකක්ද තුනක්ද කියලා කියන්න බෑ. ඉක්මනට දැම්මොත් කොහොමත් මේ මාස දැන් මේ 20 ගණන් වල තමයි මුදල් ලැබෙන්නේ අපට. ඉතින් මේ මුදල් 20 ගණන් වල ලැබෙනකොට ඩොලර් 100 සම්පූර්ණ වුණාම අනිවාර්යෙන් අපි account එක open කරලා ඒ පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට දාපුවාම ඔටෝ බැංකුවට එනවා. එවිල්ලා අපිට එතකොට සල්ලි ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඒකට ඉතින් අර මුල ඉඳලා ටිකක් දැනගන්න ඕනේ කොහොමද කරන්නේ කියන එක. ඔයාලට දැන් ඕන තරම් ඉගෙන ගන්න පුළුවන් YouTube තියෙනවා ඒ සම්බන්ධව. හොඳ කට්ටිය ඉන්නවා. නිවැරදිව පැහැදිලිව කියලා දෙන අය ඉන්නවා. ඉතින් ඒ වගේ වීඩියෝස් බලලා ඔයාලා ඒකෙන් ටිකක් අවබෝධයක් ගන්න. අනිවාර්යෙන් ඉතින් මේ වගේ දේවල් පටන් ගන්න. මට ඉතින් මේ හම්බෙච්ච එකකින් paid training සහ channel එකකින් හම්බ වෙනවා කියන එක ඔයාලට පෙන්වන්න ඕනේ. ඒකේ ආදායම ඉතින් අපිට කියන්න බෑ. ලොකු ගණන් ගන්නත් පුළුවන්, පොඩි ගණන් ගන්නත් පුළුවන්. පොඩි ගණන් කියන්නේ අවමේ ඩොලර් 100 තමයි. ඉතින් ඊට වැඩි ගන්නවා කියන්නේ මාසයකට කොච්චර දෙයක්ද? දැන් ඩොලර් එකක් ගණන් 300 එහා යනවා. ඉතින් අනිවාර්යෙන් පටන් ගන්න. එච්චර තමයි කියන්නේ. මගේ channel එක subscribe කරන්න, යාළුවන්ට වීඩියෝස් බලන්න share කරන්න. ඒ වගේම වටිනා කියන කමෙන්ට් එකත් අනිවාර්යයෙන්ම දාගෙන යන්න. අනිවාර්යයෙන්ම ඔයාලා channel එකක් හෝ page එකක් අනිවාර්යයෙන් පටන් ගන්න. පටන් අරගෙන විස්තර දාන්න
කරන්න ඕනේ. ඉතින් තවත් මේ වගේ වටිනා කියන වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. දවසක්. බයි.